දෙමව්පියෝ හිතන්නේ එක විදිහක්, දරුවන්ට තේරෙන්නේ එක විදිහක්. දෙමව්පියෝ දරුවන්ට අනාගතේ කරදරයක් නොවෙන්න කියලා හිතනවා. දරුවෝ හිතනවා දෙමව්පියෝ එහෙම හිතන එක දරුවන්ට කරදරයක් කියලා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට වැරදුනාට පස්සේ අවසානයේ වැරද්ද හදාගන්න හිතනකොට අම්මා මේ ලෝකේ නැහැ. තාත්තා මේ ලෝකේ නැහැ. ඒ නිසා එදාට ලෝකෙටම ඇහෙන්න බොරුවට කෑ ගහන්න එපා. එදාට ලෝකෙට ඇහෙන්න බොරුවට අඬන්න එපා. එදාට ලෝකෙටම ඇහෙන්න අඬා විසඳුම් හොයාගෙන යන්න එපා. දැන් ඔබට අම්මා කෙනෙක් ඉන්න වෙලාවේ, තාත්තා කෙනෙක් ඉන්න වෙලාවේ මේ මිනිස්යන්ගේ හිත රිදෙනවද? මේ මිනිස්සු සතුටින් ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. අම්මයි තාත්තයි ගොඩාක් දේවල් තමන්ගේ ජීවිතේ හංගගෙන ඉන්නවා. මේ ලෝකේ ගොඩාක් අම්මලා, මේ ලෝකේ ගොඩාක් තාත්තලා මැරිලා යන්නේ දරුවෝ වෙනුවෙන් තමන් කරපු කියපු දේවල් වලින් චූට්ටක් කියලා, චූට්ටක් සිහි කරලා. සමහර අය එහෙමවත් කියන්නේ නැතුව නිහඬව මැරිලා යනවා. නමුත් දරුවෝ තමන්ගේ දේවල් ඔක්කොම ලෝකෙට කියනවා. ඒ නිසා අම්මලා තාත්තලා ගැන ඔයාලා මීට වැඩිය හිතන්න, මීට වැඩිය කල්පනා කරන්න. අම්මලා අසනීප වුණාම ඒ අම්මලා ළඟ කවුද ඉන්නේ, මොකද්ද කරන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නමුත් අපි උපන්දාත් අම්මා අපි ළඟ හිටියා. නමුත් අම්මා මේ මැරිලා යනකොට මේ ගමනේ ඔය අම්මයි තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ උර දෙපැත්තේ අම්මයි තාත්තයි තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කළා ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා. ඒ නිසා අම්මයි තාත්තයි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණ ධර්මවල පිහිටලා, ඒ කියන්නේ දෙමව්පියෝ හොඳ පැත්තට ගන්න, පින් දහම් වල නිරත කරවන්න දරුවෝ උත්සාහ කරන්න ඕන. දෙමව්පියන්ට උපස්ථාන කරන ගමන්